හරි. මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ හේයා උපකරණයක්. එක පැත්තක තියෙනවා ජලය, අනිත් පැත්තේ තියෙනවා X කියලා ද්‍රවයක්. හරි. මේ සටහනේ මම ලක්ෂ 4ක් ලකුණු කරන්නම්. මෙන්න මේ ලක්ෂය මම ලකුණු කරනවා කැපිටල් A. නලය තුල මෙන්න මේ ලක්ෂය මම B කියලා ලකුණු කරනවා. මේ ලක්ෂය C. නලය තුල පිහිටි මෙන්න මේ ලක්ෂය මම D විදිහට ලකුණු කරනවා. හරි. මෙතනදී A ලක්ෂය සහ C ලක්ෂයේ පීඩන සමාන වෙන්නේ වායුගෝලීය පීඩනයට. ඒක වාතයට නිරාවරණය වෙලා තියෙන්නේ. එහෙනම් A ලක්ෂය සහ C ලක්ෂයේ පීඩන සමාන වෙනවා වායුගෝලීය පීඩනයට. ඒ වගේම A ලක්ෂයේ පීඩනය සහ B ලක්ෂයේ පීඩනය සමාන වෙන්න ඕන. මොකද එකම ද්‍රවය තුල සමාන මට්ටමේ තියෙන්නේ. එහෙනම් A ලක්ෂය සහ B ලක්ෂයේ පීඩන සමානයි. ඒක නිසා ලියන්න පුළුවන් PA සමානයි PB. PA සමානයි PB. එතකොට මේ පීඩනය සමාන වෙන්න ඕන වායුගෝලීය පීඩනයට මම P නෝට් කියලා ගන්නවා. වායුගෝලීය පීඩනය P නෝට්. ඒ වගේම C ලක්ෂයේ පීඩනය සමාන වෙනවා. C ලක්ෂයේ පීඩනය සමාන වෙනවා D ලක්ෂයේ පීඩනයට. එතකොට A පීඩනයත් වායුගෝලීය පීඩනයට සමානයි. හරි. ඒ අනුව B ලක්ෂය සහ D ලක්ෂයේ පීඩන සමාන වෙන්න ඕන. B ලක්ෂයේ පීඩනය සමාන වෙනවා D ලක්ෂයේ පීඩනයට. හරි. අපි හිතමු මෙන්න මෙහෙම මේ නලය තුල පීඩනය P කියලා සැලකුවොත් නලය තුල පීඩනය P කියලා සැලකුවොත් එහෙම අපිට B ලක්ෂයේ පීඩනය ලියන්න පුළුවන්. B ලක්ෂයේ පීඩනය කියලා කියන්නේ P ධන H1 rho WG. ඔබ ලියන්න පුළුවන්. ඒ වගේම D ලක්ෂයේ පීඩනය කියලා කියන්නේ P එකතු කිරීම H2 rho x g. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. මෙතෙන්දී අපි දැන් දන්නවා PB සමානයි PD. ඒක නිසා ලියන්න පුළුවන් P ධන H1 rho WG සමාන වෙනවා P ධන H2 rho x g. හරි. මෙතෙන්දී P අයින් කරන්න පුළුවන්. G අයින් වෙනවා. එතෙන්දී සම්බන්ධයක් එනවා. H1 rho W සමාන වෙනවා H2 rho x වලට. H2 rho x. අපෙන් අහන්නේ x ද්‍රවයේ ඝනත්වය. එහෙනම් rho x කියලා කියන්නේ H1 rho W බෙදීම H2. H1 rho W බෙදීම H2 තමයි x ද්‍රවයේ ඝනත්වය වෙන්නේ. එහෙමනම් නිවැරදි පිළිතුර වෙන්නේ 4 වෙනි පිළිතුර. ඒතර මේකෙදි අපිට මේ H3H4 උසවල් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ බාහිර ද්‍රව මට්ටමේ සිට නලය තුල ද්‍රව මට්ටමට තියෙන උස. ජලය සඳහා යගේ වෙන්නේ H1. X ද්‍රවය සඳහා යගේ වෙන්නේ H2.